අත්ත සමාජයට එළිය සමාජයේ හින පොරක් වෙන්න පුළුවන්. බෑ ගිය ඇතුලේ වැඩක් කරගන්න බෑ. ඒ හිතන විදිවල වෙනස්කම් තියෙනවා. කියන්නේ අම්මා මුලින්ම හිතන්නේ තමන්ගේ පවුල ගැන. පවුල ආරක්ෂා කරලා තමයි මේ ඉතුරු දේවල් ගැන හිතන්නේ. තාත්තට සමාජලාට එහෙම නෑ. තාත්තට මේ තමන්ගේ පුතයි එහා ගෙදර කොල්ලයි දෙන්නම එකයි. ඉත්තර එකක් කිව්වේ නෑ. නෑ කිව්වේ මං කිව්වේ එහෙම නෙවෙයි කියන්නේ. ලංකාවේ තාත්තලා එහෙම ගොඩක් මේ සමානාත්මතාවය සලකනවා. ඒවට අම්මලාට එහෙම නෑ. අම්මලාට පුතා සහ කොල්ලා දෙන්නෙක්. ඒ වගේ යාළුවෝ යාට කොල්ලෝ කියන්නේ කොල්ල. අර කොල්ලා වගේ. හැබැයි ඔයා පුතා. හැබැයි තාත්තට දෙන්නම ලොකු වෙනසක් නෑ. ඒගොල්ලේ දකින පර්සෙප්ෂන්ස් ඒ වෙනස්. ඒ සේෆ්ටි ඇන්ඩ් සිකියුරිටි ලංකාවේ ගහනුන්න මූලිකම සලකන කාරණාව. තමන් සහ අවට තමන්ගේ සමාජයන්ගේ ආරක්ෂාව. ඒක තමයි නම්බර් 1. ඊට පස්සේ ඊටු ටික ඔක්කොම වෙන්නේ. ඒකත් එක තමයි ඒගොල්ලෝ මේ වැඩේ ගොඩ දාන්නේ. එහෙම තියෙනවා එක ඒවා ඉතින්. අර කතාවේ ඉතින් එක්තරා දුරකට ඒ කියන්නේ අර කියන්නේ අර ගෑනු ළමයි පොඩි කාලේ ගෝනික්කෝ හොයා ගන්නවා. පිරිමි ළමයි පොඩි කාලේ සුපර්මෑන්ලා හොයා ගන්නවා. ශ්‍රී කරන්න. පස්සේ ලොකු වෙනකොට ඔක වෙනස් වෙනවා. කොල්ල ලොකු වෙලා බෝනික්කෝ හොයනවා. කෙල්ල ලොකු වෙලා සුපර්මෑන්ලා හොයනවා. මේවා තියෙනවා ගොඩක්. ගොඩක් තියෙනවා ඔය කියන්නේ. මූලික ඕවා නැතුව බෑ ජීවත් වෙන්න. ඔය දැනන් ඉන්න ඕනවා. ඒ කියන්නේ මේ පිරිමින් ගොඩක් දකින්න දෙයට තමයි ආස. ගැහණුන් ගොඩක් ඇහෙන එකට තමයි ආස. ඒක තමයි ගැහණු ලස්සනෙන් try කරන්නේ. ඒතර පිරිමි දකින්න දෙයට ආස වෙන්නේ. ඒකයි පිරිමි බොරු කියන්නේ. ගැහණු අහන් ඉන්න තමයි ආස. එහෙම ඇත්තනේ එහෙම කෙල්ලෙක් සෙට් කරගන්න ඕන නම් උඹට හොඳට කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. කතා කරගන්න බැර නම් ඔල්ලෝ කෙල්ලෙක් දාගන්න බෑ. ඒතර ඔක ඔල්ලෝ වරද්ද ගන්න දනකුත් තියෙනවා. සාමාන්‍ය ගෑන් ළමයි ඕන එකට hina වෙනවනේ. ඒතර මේ ශාස්ත්‍රය දන්න කොල්ලෝ මේ වැඩේ පටන් ගන්න ජෝක් දාන්න. මුලින්ම විහිළු කරන එක කරා. ඒතර කෙල්ල hina වෙනවා මම. හැබැයි මේ එක්තරා මොහොතකදී මේ විහිළු කරන නවත්තන්න ඕනේ. මොකද ගෑන් ළමයි කැමති නෑ ජෝකර් කෙනෙක් එක්ක යාළු වෙන්න. ඒ හරි මොහොතේදී ජෝක් එක සීරියස් කතාවට පෙරලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. වැඩේ දන්න එක දන්නවා කරන්න. අනිත් උන් දිගටම ජෝක් දදා ඉන්නවද?